ශ්‍රී ලංකා පොලිසිය කිව්වම අපේ ඔළුවට එන දේවල් කිහිපයක් තියෙනව නේද? අර කාකි නිලැඳුම, පොලිස් ජීප් එක, නැත්තම් 11 9 කියන අංකය. හැබැයි මේ අපි එදිනෙදා දකින දේවල් වලට යටින් තියෙන අවුරුදු 150කට වඩා පැරණි දැවැන්ත කතාව ගැන අපි ඇත්තටම දන්නේ මොනවද? අද අපි ටිකක් ගැඹුරට හාරලා බලන්න යන්නේ ශ්‍රී ලංකා පොලිසිය ගැන විකිපීඩියා විශ්වකෝෂයේ තියෙන බොහොම සවිස්තරාත්මක ලිපියක්. බලමු මේ ආයතනයේ මුල්ම බීජය පැලවුණු තැන ඉඳන් අද තියෙන මේ සංකීර්ණ ව්‍යුහය දක්වා ආපු හැටි කොහොමද කියලා. මේ ගමන පටන් ගන්නේ 1876න් විතරක් නෙවෙයි ඊටත් කලින් 1897 තරම් ඈත අතීතයකින්. ඒක තමයි වැදගත්ම ආරම්භක ලක්ෂ්‍ය. ගොඩක හිටනේ පොලිසිය කියන දේ පටන් ගත්තේ මේ ඉංග්‍රීසින් කියලා. නමුත් මුල්ම අඩතාලම වැටෙන්නේ ඊටත් කලින්. ඒ කියන්නේ ලන්දේසි කාලෙද? ඔව්. 1797 දී ෆිස්ප්‍රස් කියන තනතුර නිර්මාණය වෙනවා. මේ ෆිස්කල් කියන්නේ අද වගේ පොලිස්පති කෙනෙක් නෙවෙයි. එයා නගරයේ නීතිය ක්‍රියාත්මක කිරීම, බදු එකතු කිරීම වගේ පුළුල් පරාසයක වගකීම් දරතු කෙනෙක්. පොලිස් රාජකාරිය කියන්නේ යාගේ වැඩවලින් එක කොටසක් විතරයි. ෆ්‍රෙඩරික් බැරන් මයිලියස් තමයි ඒ විදිහට කොළඹ නගරයේ පොලිස් වගකීම් මුලින්ම බාරගත්තේ. හරි. එතකොට අද අපි දකින්නේ මේ ශ්‍රී ලංකා පොලිසිය නිල ආරම්භය වෙන්නේ කොහොමද? ඒක වෙන්නේ 1866 සැප්තැම්බර් 3 වෙනිදා. ඒ තමයි විලියම් රොබර්ට් කැම්බෙල්ව ලංකාවේ ප්‍රථම ප්‍රධාන පොලිස් අධිකාරීවරයා විජිත පත් කරන දවස. එදා ඉඳන් තමයි මේක විධිමත් මධ්‍යගත පාලනයක් යටතට එන්නේ. හරියටම. එදා පොඩි කණ්ඩායමකින් පටන් ගත්ත ආයතනය අද බලන්න 84000කට අධික පිරිසක් ඉන්න දැවැන්ත යාන්ත්‍රණයක් වෙලා මේ මූලාශ්‍රයේ තිබුණා මගේ අවධානය යොදගත්ත හරිම සංවේදී කතාවක්. ඒ තමයි සේවයේ යෙදී සිටියේදී මිය ගිය පළමු පොලිස් නිලධාරියා ගැන. 1864 දී සූරසරදියල් අල්ලන්න ගිය මෙහෙයුමේදී මිය ගිය සබහාන් නම් කොස්තාපල්වරයා. ඔව් සරදියල්. සමහරු ලංකාවේ රොබින් හුඩ් කියලාත් කියනව නේද? ඔව් ඒ වගේ චරිතයක්. මෙතන තියෙන ගැඹුරුම කාරණේ තමයි ඒ සිදුවීම අදටක් මේ ආයතනයේ අනන්‍යතාවයේ කොටසක් වීම. හැම අවුරුද්දකම පොලිසි දිනේ සමරන්නේ කොස්තාපල් සබාන්ගේ මරණය සිහිපත් කරමින්. ඒක හුදෙක් අතීත සිදුවීමක් විතරක් නෙවෙයි කියන එකද? ඔව්. ඒක ආයතනයක් විදිහට ඔවුන්ගේ ආත්මයම කොටසක් වෙලා. ඒ කියන්නේ අපේ පදනම තියෙන්නේ රාජකාරිය වෙනුවෙන් දිවිපිදීමට වුවත් සූදානම් වීම මත කියන පණිවිඩය මේකෙන් දෙනවා. ඒ වගේම පොලිසියෙන් නවීකරණය වුණු හැටි පෙන්වන තවත් සම්දිස්ථාන කිහිපයක්ම මේක තියෙනවා. 1970 දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ කියන්නේ CID එක පිහිටවනවා. ඔව් බරපතල සහ සංකීර්ණ අපරාධ විමර්ශනය කරන්න. ඊට පස්සේ 1908 දී ඇඟිලි සලකුණු ඡායාරූප වගේ දේවල් අපරාධකරුවන් හඳුනා ගන්න පාවිච්චි කරන්න පටන් ගන්නවා. ඒක ඇත්තටම සිද්ගනා සුළුයි. මොකද ඒ කාලෙදී ලෝකීයම පොලිසි සේවා විද්‍යාත්මක ක්‍රමවේද ගැන උනන්දු වෙන්න පටන් ගත්තා විතරයි. ඒ කියන්නේ අපිත් ඒ රැල්ලට බොහොම ඉක්මනින් සම්බන්ධ වෙලා. ඔව්. ඒකම 1920 දී පළමුවරට රථ වාහන පාලනයට නිලධාරීන් යොදවනවා. ඒකෙන් පේනවා නගර ලොකු වෙනකොට වාහන වැඩි වෙනකොට එන අලුත් අභියෝගවලට පොලිසිය හැඩගැහෙන විදිය. සමාජීය ප්‍රත්‍යයෙන් ගත්තොත් 1952 පළමු වතාවට කාන්තාවන් සේවයට බඳවා ගැනීමත් ලොකු පෙරලියක් වෙන්න ඇති නේද? අනිවාර්යෙන්ම. හැබැයි මට ප්‍රශ්නයක් තියෙනවා. ඒ කාලේ කාන්තාවන්ව බඳවා ගත්තා කිව්වට ඒක නිකම්ම නමට කරපු දෙයක්ද? නැත්නම් ඇත්තටම යාලට මුල් කාලයේදී පිරිමි නිලධාරීන් හා සමාන බලතර සහ රාජකාරී පැවරුණාද? ඒක හොඳ ප්‍රශ්නයක්. මූලාශ්‍රයට අනුව නම් මුල් කාලයේදී යාලව යොදවලා තියෙන්නේ අර කාන්තා සහ ළමා අපරාධ සම්බන්ධ රාජකාරී, කාන්තා සිරකරුවන් බහරව කටයුතු කිරීම වගේ සීමිත ශාස්ත්‍රවලට. හැබැයි ඒක ඒ යුගයේ ලොකු සමාජ පරිවර්තනයක ආරම්භයක්. එතෙක් සම්පූර්ණම පිරිමි ආධිපත්‍ය තිබුණු ශාස්ත්‍රයකට කාන්තාවන්ට දොර ඇරුණා කියන එකම ලොකු දෙයක්. ඒක ඇත්ත. ඒක එක්කම VHF රේඩියෝ සංනිවේදනය හඳුන්වා දීමෙන් තාක්ෂණික වශයෙන් ලොකු පිම්මක් පනිනවා. ඔව්. ඊට පස්සේ එනවා පොලිස් සේවයේ ස්වභාවයම වෙනස් කරපු යුගයක්. ඒ තමයි සිවිල් යුද්ධය. 1983 දී පොලිස් විශේෂකාර්ය බලකාය, ඒ කියන්නේ STF එක පිහිටුවන්නේ මේ අභියෝගයට මුහුණ දෙන්න. ඔව් මෙතනදී තමයි පොලිස් සේවය අර සාම්ප්‍රදායික නීතිය ක්‍රියාත්මක කරමීමේ භූමිකාවෙන් ඔබට යන්නේ. පැරමිලිටරිමය ස්වභාවයක් ගන්නවා. හරියටම. පැරාමිලිටරිමය ස්වභාවයක් ගන්න පටන් ගන්නවා. ත්‍රස්තවාදයට මුහුණ දෙන්න සාමාන්‍ය පොලිස් පුහුණුව මදි වුණා. ඒ නිසා බ්‍රිතාන්‍යයේ විශේෂ ගුවන් සේවා, ඒ කියන්නේ SS නිලධාරීන්ගේ උපදෙස් සහ පුහුණුව ඇතිව තමයි STF එක නිර්මාණය වෙන්නේ. එයාලගේ මූලිකම කාර්යභාරය වුණේ ත්‍රස්ත විරෝධී මෙහෙයුම් සහ අර VVIP ආරක්ෂාව.
ඔව් මේක පොලිස් සේවයේ භූමිකාව සහ වගකීම් මූලිකවම වෙනස් කරපු සිදුවීමක්. විශේෂකාර්ය බලකාය නිර්මාණය වීමෙන් පස්සේ පොලිස් සේවයේ සාම්ප්‍රදායික ව්‍යුහය තවදුරටත් ප්‍රමාණවත් උනේ නැහැ කියන එක පැහැදිලි. ඒකෙන් පේනවා මේ ආයතනය කොච්චර සංකීර්ණ වෙලාද කියලා. අපි දැන් බලමු අද තියෙන මේ සංකීර්ණ ව්‍යුහය කොහොමද සකස් වෙලා තියෙන්නේ කියලා. හරියටම හරි. අද ව්‍යුහය ස්තර කිහිපයකින් හැදලා තියෙන්නේ. ඉහළින්ම ඉන්නවා පොලිස්පතිවරයා. ඊට පස්සේ මුළු රටම පරිපාලනමය වශයෙන් රේන්ජ් 5කට බෙදෙනවා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු යටතේ. හරි. ඒ රේන්ජ් නැවත පළාත් සහ දිස්ත්‍රික්ක මට්ටමින් කොට්ටාශවලද බෙදෙනවා. අවසානයේදී මේ ජාලයේ ගමේ මට්ටමට යනවා පොලිස් ස්ථාන 607ක් කරහා. ඒක තමයි භූගෝලීය ව්‍යාප්තිය. නමුත් ඊට අමතරව තියෙන නේද විශේෂිත ඒකක විශාල ප්‍රමාණයක්. ඇයි මෙච්චර විශේෂ ඒකක ඕන වෙන්නේ? ඒකට හේතුව තමයි සමාජයේ සංකීර්ණ වෙනකොට අපරාධවල ස්වභාවයත් වෙනස් වෙන එක. සාමාන්‍ය පොලිස් ස්ථානයකට හැම වර්ගයකම අපරාධයක් ගැන ගැඹුරු විමර්ශනයක් කරන්න බෑ. ඒ කියන්නේ විශේෂඥ දැනුම අවශ්‍ය වෙනවා. ඔව්. ඒ නිසායි විශේෂඥ දැනුම තියෙන ඒකක ඕන වෙන්නේ. උදාහරණයක් විදිහක CID එක බරපතල අපරාධ ගැනත් ත්‍රස්ත විමර්ශන කොට්ටාශය, ඒ කියන්නේ TID එක ත්‍රස්තවාදයේ සම්බන්ධ දේවල් ගැනත් විශේෂයෙන්ම හොයලා බලනවා. ඒ වගේම සමාජීය ප්‍රශ්න ඉලක්ක කරගත්තු ඒකක තියෙනව නේද? ළමා හා කාන්තා කාර්යාංශය, මද්ද්‍රව්‍යනාශක කාර්යාංශය වගේ. හරියටම මේ ඒකක වලින් පෙන්වන්නේ පොලිස් සේවය විවිධ සමාජ හා ආරක්ෂක අවශ්‍යතාවලට අනුව අනුවර්තනය වෙලා තියෙන හැටි. ළමා හා කාන්තා කාර්යාංශය 1979 දීත් මද්ද්‍රව්‍යනාශක කාර්යාංශය 1973 දීත් හදනවා. ඒ කියන්නේ ඒ කාලවලදී මතුවුණු සමාජ ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වපු විදිය. ඔව්. මේකෙන් පෙන්වන්නේ පොලිසිය කියන්නේ නිකම්ම අපරාධාලන තනක් විතරක් නෙවෙයි සමාජයේ වෙනස් වෙන අවශ්‍යතාවලට ප්‍රතිචාර දක්වන ආයතනයක් වෙන්න ඕන කියන එක. දැන් අපි නිලධාරීන් ගැන ටිකක් කතා කරමු. මේ මූලාශ්‍රයේ තියෙනවා සේවයට බැඳෙන්න පුරුවන් ක්‍රම කිහිපයක් ගැන. උපාධිධාරීන්ට සහකාර පොලිස් අධිකාරී කෙනෙක්, ඒ කියන්නේ ASP කෙනෙක් විදියටත්. උසස් පෙළ සමතුන්ට උප පොලිස් පරීක්ෂක කෙනෙක්, ඒ කියන්නේ SI කෙනෙක් විදියටත්. සාමාන්‍ය පෙළ සමතුන්ට පොලිස් කොස්තාපල් කෙනෙක් විදියටත් එන්න පුරුවන්. සේවයේ සංයුතිය ගැනත් මෙතනදී කතා කරන්නම ඕන. යටත් විජිත කාලයේ බර්ගර්, සිංහල, දෙමළ මේ හැම ජාතියකින්ම සමන්විත වුණත් පස්සේ කාලෙක විශේෂයෙන්ම සිවිල් යුද්ධයත් එක්ක ඒකේ වාර්ගික සංයුතියේ ලොකු වෙනසක් වුණා. හැබැයි දැන් ඒක වෙනස් කරන්න උත්සාහ කරනවා කියලා සඳහන් වෙනව නේද? ඔව්. මූලාශ්‍රයේ සඳහන් වෙනවා වර්තමානයේදී සියලුම ජන කොටස් නියෝජනය වෙන පරිදි බඳවා ගැනීම කරන්න පියවර ගනිමින් ඉන්නවා කියලා. ඕනෑම ජාතික ආයතනයක විශේෂයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන ආයතනයක මහජන විශ්වාසය දිනා ගන්න මේ විවිධත්වයේ නියෝජනය හරිම වැදගත්. නිල ඇඳුම ගැන කතා කරනකොට ඒකෙත් රසවත් ඉතිහාසයක් තියෙනවා. මට නම් හිතා ගන්නත් බෑ පොලිස් නිල ඇඳුම කොට කලිසමක් එක්ක තිබුණා කියලා. ඇත්ත. අද තියෙන අධිකාරී බලය එක්ක ඒ දෘශ්‍ය රූපය කොහෙත්ම ගැලපෙන්නේ නෑ වගේ. මුල්ම කොස්තාපල්වරු ඇඳලා තියෙන්නේ නිල් පාට කබා සහ කොට කලිසම්. ඒ වගේම ඉහළ බ්‍රිතාන්‍ය නිලධාරීන් ඇඳපු සුදු පාට යටත් විජිත නිල ඇඳුම අදටත් උත්සව අවස්ථාවලට පාවිච්චි කරනවා. හැබැයි අද අපි පොලිසිය කියලා හඳුනා ගන්න ප්‍රධාන දෘශ්‍ය සංකේතය ඒ කියන්නේ කාකි නිල ඇඳුම හඳුන්වා දෙන්නේ 1974 දී. ඔව්. ඒ කියන්නේ ඒක නිකම්ම ඇඳුම් මාරුවක් නෙවෙයි. ඒක වෙන්නේ ලංකාව ජනරජයක් වෙලා යටත් නිජිත සෙවණැල්ලෙන් මිදිලා තමන්ගේම අනන්‍යතාවයක් ගොඩනගා ගන්න උත්සාහ කරපු කාලෙක. එතකොට මේක දේශපාලනික සංකේතයක් කියලා හිතන්න පුළුවන්. නිසකවම ඒක යටත් විජිත නිල ඇඳුමෙන් මිදී දේශීය අනන්‍යතාවයක් ගොඩනැගීමේ උත්සාහයක්. ඒ වගේම ආයුධ ගැන කතා කළොත් මූලාශ්‍රයේ කියවෙනවා සාමාන්‍ය පොලිස් රාජකාරියේ ඉන්න නිලධාරීන් ආයුධ අරන් යන්නේ නැහැ කියලා. හැබැයි විශේෂ කාර්ය බලකාය වගේ ඒකක ත්‍රස්ත මර්ධන මෙහෙයුම් වලට T56 M16 වගේ ප්‍රහාරක රයිෆල්, MP5 වගේ උපයන්ත්‍ර තුවක්කු. ඒ වගේ පුළුල් පරාසයක ආයුධ පාවිච්චි කරනවා. මේකේ නැවතතර පොලිස් සේවය තුළ තියෙන සිවිල් සහ පැරාමිලිටරි මේ භූමිකාවන් අතර වෙනස පැහැදිලි වෙනවා. හරියටම. ඉතින් මේ ඔක්කොම එකට තියලා බැලුවම අපිට පේන ලොකුම චිත්‍රය මොකක්ද? යටත් විජිත පාලනයේ යටතේ පොඩි ඒකකයක් විදිහට පටන් අරගෙන සිවිල් යුද්ධ වගේ දැවන්ත ජාතික අභියෝග හරහා ඇවිත් අද වෙනකොට විශේෂිත ඒකක ගොඩකින් සමන්විත රටේ නීති හා සාමය සුරකින්න ප්‍රධානතම ආයතනයක් බවට පත් වෙලා. මෙතනදී අපි ගැඹුරින්ම විමසා බලන්න ඕන කරුණක් තේනවා. ඒ තමයි පොලිස් සේවයේ මේ ද්විත්ව භූමිකාව. ද්විත්ව භූමිකාව. ඔව්.
එක ප්‍රත්තකින් ඒක සාමාන්‍ය ජනතාවට සේවය කරන, රථවාහන පාලනය කරන, පැමිණිලි බාරගන්න සිවිල් නීතිය ක්‍රියාත්මක කරන ආයතනයක්. අනෙක් පැත්තෙන් රටේ ඉතිහාසය නිසාම අභ්‍යන්තර ආරක්ෂාවට වග කියන බැරෑරිම් ආයුධ අතදරන පැරාමිලිටරිමය ආයතනයක්. ඒ භූමිකාවන් දෙක තුලනය කරගැනීම ලේසි වෙන විදියක් නෑ. මොකද සිවිල් සේවයකට අවශ්‍ය මනෝභාවයයි පැරාමිලිටරිමය සේවයකට අවශ්‍ය මනෝභාවයයි හාත්පසින්ම වෙනස්. හරියටම ඒක තමයි යාලා මුහුණ දෙන ප්‍රධානතම අභියෝගයක්. මහජනතාවන් එක්ක සුහදව කටයුතු කරන මිත්‍රශීලී පොලිස් නිලධාරියා සහ දැඩි ක්‍රියාමාර්ග ගන්නා ආරක්ෂක නිලධාරියා කියන භූමිකා දෙකම එකම ආයතනයක් තුල පවත්වාගෙන යෑමේදී ලොකු ආතතියක් නිර්මාණය වෙනවා. ඒක මහජන සම්බන්ධතාවලටත් කෙලින්ම බලපානවා. ඔව්. මේ අභියෝගය ගැන කතා කරනකොට මේ මූලාශ්‍රය අවසාන වශයෙන් තවත් වැදගත් කරනවා කිස්මතු කරනවා. ඒ තමයි පොලිස් නිලධාරීන්ගේ මාරුවීම් උසස්වීම් වගේ දේවල් බාහිර බලපෑම් වලින් තොරව ස්වාධීනව අධීක්ෂණය කරන්න ජාතික පොලිස් කොමිසමක් නැවත ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය ගැන තියෙන කතිකාවත. එසේනම් නීතිය ක්‍රියාත්මක කරන ආයතනයක ස්වාධීනත්වයේ සහ බාහිර බලතෑම් වලින් තොරවීම මහජන විශ්වාසයේ දිනා ගැනීමට කොතරම් දුරට බලපානවද කියන කාරණය කෙනෙකුට තවදුරටත් සිතා බලන්න ඉතිරි වෙන ප්‍රශ්නයක්.